සුබ උදෑසනක් වේවා. පෙර දින පිපෙන්නට ඔන්න මෙන්න කියා තිබූ මල් පොහොට්ටුවක් වටා බඹරුන් නගන ගුමු ගුමු නාදයක් වෙනදා මෙන්ම අදත් අපටත් කලියෙන් නවදුණු සියතුන්ගේ කිචිබිචි නාදයත් මේ අපූරු උදෑසන මගේ ගෙවත්ත පුරා නගන ഘോഷාව අලුත් දවසක සොඳුරුතම ආරම්භයකට ආරාධනා එක් කරයි. හෙමින් හෙමින් තබන පා සටහන් අතරින් මමද ගත සිත ප්‍රීතියෙන් පිරී යන මේ සුන්දරත්වයේ සුපුරුදු ලෙස අත්විඳින මොහොතයි මේ. ඉතින් එකම අහසක් යට ජීවත් වන ඔබටත් මටත් උදා වූ මේ දවස් ආරම්භයේදී හමු වී රැඳෙන්නට ආරාධනා කරනවා සේම් ස්කයි මගේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අපි හදන හැම ගහකොළකම පළතුරකම රස බලන්න මෙයාලට කොහෙන්නම් තහනමක්ද? මගේ ගෙවත්තේ තැන් තැන්වල හිටවලා තියෙන ගම්මිරිස්සැල් වල පළදාව ටිකක් සරුයි මේ වාරේ. හැබැයි ඉතින් තවත් කල් මේවා මෙහෙම තිබුණොත් මෙයාලම ගිල දාලා මගේ ගම්මිරිස් ටික ඉවර කරයි කියලා ඔන්න අද මට හිතුණා. ඉතින් අද අපේ ගෙදර ඔක්කොටම නිවාඩු දවසක් නිසා අපි හිතුවා ගම්මිරිස් සැලේ තියෙන ගම්මිරිස් ටික කඩමු කියලා. මෙයාලටත් කන්න ඉතිරි කරලා අපි ගම්මිරිස් ටික කඩාගමු නේද? මේ උසට හැදෙන හැම ගහකම වගේ ගම්මිරිස් සැලක් අපේ ගෙදර වත්තේ තියෙනවා. මේවා ඔක්කොම ඉඳවලා තියෙන්නේ නම් මගේ මහත්තයා තමයි. ඉතින් මේවට හැමදාම වතුර දාලා මේ ගහකොළ හොඳට බලාගෙන තියෙන්නේ නම් ඉතින් මම තමයි. හොඳට ඉර පායලා තියෙන ලස්සන දවසක් අද. ඔන්න ඉතින් ඒ අතරේ දෙහි ගහ යට වැටිලා තියෙන දෙහි ගෙඩි ටිකත් ඇහිඳ ගමුකෝ. ඉතින් වත්ත ලොකු නිසා නඩත්තු කරන්න හරිම අපහසුයි. ඉතින් ඔය ඉන්නේ අපිට වත්ත ලස්සනට පිරිසිදුව තියාගන්න උදව් කරන මාමා. අපේ වත්තේ ඉතින් හැම තැනකම වගේ පොල් වැටිලා තියෙනවා. මේ ගම්මිරිස් සැල් වලට අපි කිසිම පොහොරක් පාවිච්චි කරන්නේ නැහැ. ගිනි සීරි ආතු ටිකක් දානවා. ගොඩක් හෙවන තැනක තමයි මේවා ඉඳවලා තියෙන්නේ. ඊට පස්සේ නිතරම වගේ වතුර දානවා. ඔන්න ඉතින් හවස තේ බොන්න පෑන්කේක් ටිකක් හදාගන්නයි යන්නේ. මේ තියෙන්නේ පිටි මිශ්‍රණය. ඉතින් පෑන්කේක් හදන්න නම් ඔයාලා හැමෝම දන්නවනේ නේද?
ඔන්න ඉතින් මේ විදිහට එකින් එක පෑන්කේක් ටිකත් ඉක්මනින්ම හදාගත්තා. අපේ වත්තේ වැඩිපුරම තියෙන්නේ සීනි කෙහෙල්. මේවා නඩත්තු කරන්න හරිම පහසුයි. අවුවට වැස්සට ඕන දෙයකට ඔරොත්තු දෙන කෙහෙල් වර්ගයක් තමයි සීනි කෙහෙල් කියලා කියන්නේ. ගම්මිරිස් සාමාන්‍යයෙන් සෝදන්නේ නෑනේ. ඒත් අපි ගෙදර කෑමට ගන්න නිසා මේ ටික සෝදලා පවනි බේරලා තමයි ගන්නෙ. අවුරුද්දේ සෑහෙන මාස ගණනාවක්ම අපිට ඉතින් මේක කෑමට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්න ටිකක් කල් ගියපු නිසා මගේ අඹ ටිකත් ඉදිලා තිබුණා. මතකනේ ගහෙන් කඩපු විලාට්. ඉතින් ගහේ පැහෙන්න මැරලා කඩලා මේ විදියට ඉදවලා ගද්දි මේවා හරිම රසට තිබුණා. ඉතින් අද මුළු දවසම වත්තේ පළදාව නෙලපු දවසක්. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් දවසක අපි හමු වෙමු. ජීවිතේ හමුවන හැම බැඳීමකටම ආදරණීය මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න.